අද මම ඔයාලට කියලා දෙන්නේ ෆ්‍රයි චිකන් වලින් කොහොමද චිකන් කරි එකක් උයාගන්නේ කියලා. ෆ්‍රයි චිකන් කියන්නේ මේක තෙල් දාලා බෙදපු එකක් නෙමෙයි. ඉතින් සමහර අය නම් තෙලෙන් බෙදලා අරගෙන එහෙමම චිකන් කරි එක හදාගන්න අයත් ඉන්නවා. නමුත් මම ඔයාලට කියලා දීලා තියෙනවා තෙල් බිඳුවක්වත් දාන්න නැතුව චිකන් කොහොමද ෆ්‍රයි කරගන්නේ කියලා. අන්න ඒ ක්‍රමයට තමයි චිකන් ටික ෆෑන් ෆ්‍රයි කරගන්නේ. බලමු මොනවද අපිට මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. සේරෝනේ, මිරිස් කුඩු 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, කරාඹු නැටි, එනසල් ඒ ටික ඕන වෙනවා. මුලින්ම මිරිස් කුඩු තේ හැඳි 3ක් විතර ගන්න. මම ඒක ෆෑන් එකක් ලිපේ තියලා හොඳට බෙද ගන්නවා. සාමාන්‍යයෙන් චිකන් කරියක් හදනකොට ටිකක් අර පාටක් අපි ගන්නවනේ. කියන්නේ දුඹුරු පාටට වගේ. අන්න ඒ පාට ගන්න ඕනද මිරිස් ටික බෙදලා ගන්න. ඊට පස්සේ චිකන් ටික උයා ගන්න පුළුවන් භාජනයේ චිකන් ටික එකතු කරගන්න දාගන්න. ඒකලා චිකන් ටිකට ඕගොල්ලන්ට හොදි ඕන ප්‍රමාණයට ඒ කියන්නේ චිකන් එකේ ඉස්ම තියා ගන්න ඕන ප්‍රමාණයට වතුර කෝප්පයක් එකතු කරගන්න. ඒකට ඉක්මනින්ම බැදගත්ත මිරිස් කුඩු තේ හැඳි 3 එකතු කරන්න. මෙතන මම චිකන් නම් ග්‍රෑම් 750ක් විතර අරන් තිනවා. ඒකට 3-5 කුඩු තේ හැඳි එකමාරක් විතර ගන්න. ගම්මිරිස් කුඩු තේ හැඳක් එකමාරක් අතර ගන්න. කහ කුඩු තේ හැඳි කාලක් ගන්න. ඒ ටික එකතු කරගන්න ඕනේ. සේර මස් මාළු වෙනකොට සේර කෑල්ලක් ඉතින් එකතු කරන්න අනිවාර්යයෙන්ම. සේර එංගුරු සුදු ලුණු හොඳට තලලා තමයි අපි මේකට දාන්නේ. ඊට පස්සේ මම උළු හාලට 2-3ක් එකතු කරගන්නවා. එනසල්ලට 2යි. කරාඹු නැටිත් එකතු කරගන්නවා. කුරුඳු පොඩි කෑල්ලක් එකතු කරගන්නවා. ඕක තමයි මට මේ චිකන් කරි එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ හොඳට චිකන් ටික හොඳට කලවම් කරලා හැන්දකින් අපි විනාඩි 15ක් විතර හොඳට චිකන් එක උයා ගන්නවා. චිකන් එක උයා ගන්නවා කියන්නේ අපිට තේරෙනවා චිකන් එක තැම්බිලා අර ඉස්ම ගතිය පොඩ්ඩක් අඩු වෙලා වගේ කියලා. මේ දැනුණාම හොඳට චිකන් ටික හොඳට වතුර ටික උතුරනකොට හොඳට චිකන් කරි එක බා ගන්න කිට්ටු වෙලා අපි රස අනුව ලුණු එකතු කරගන්න ඕනේ. ලුණු එකතු කරලා හොඳට චිකන් ටික දැන් ඇති කියලා ඔයාලට හිතෙන්න කිට්ටු වුණාම අපි පොල් කිරි කෝප්ප කාලක් විතර එකතු කරගන්න. පොල් කිරි අනිවාර්යයෙන්ම නැහැ. නමුත් මට අර චිකන් එකේ හොදි ගතියට උකුවට හදා ගන්න නිසායි මම පොල් කිරි කෝප්ප කාලක් එකතු කරගත්තේ. පොල් කිරි එකතු කරගත්තාම ඉතින් අමුතුම රසක් තියෙනවා. ඊට පස්සේ පොල් කිරි ටික හොඳට උතුරනකොට අපි ලිප ඕෆ් කරලා චිකන් කරි එක ලිපේ රස්නෙටම තියන්න ඕනේ. මස් එකක් මාළු එකක් උයපුවාම අර ඒක ලිප උඩ තිබ්බහම මේ ලිපේ රස්නෙට තමයි මේ චිකන් එක හෝ මාළු එක හොඳට අර ගානට හොඳට හොදි ටික උකු වෙලා ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ චිකන් කරි එකක් ඔයගොල්ලොත් හදලා බලන්නකෝ රස කොහොමද කියලා. හරිම රසයි, තෙල් ඕනේ නෑ, රසකාරක ඕනේ නෑ. ඉතින් හේල්දි කුකරි ඔයාලට හැමදාමත් කියලා දෙන්නේ රසකාරක තෙල් වගේ දේවල් එකතු කරන්නේ නැතුව කොහොමද කෑම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ වගේ චිකන් කරියක් හදලා රස කොහොමද කියලා මට අනිවාර්යයෙන්ම කියන්න අමතක කරන්න එපා. ෆලෝ කරලා නැත්නම් හේල්දි කුකරි අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. තවත් කෙනෙකුට බලන්න මගේ පේජ් එක ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට. ඉතින් තවත් රෙසිපි එකකින් හේල්දි කුකරි ඔයාලව හම්බ වෙන්න ඉක්මනින්ම එන්නම්.